මේ අක්කේ එදා ඔය අර පැටිස් වගේක් අරලා තිබ්බේ. ඒක හදාගන්න කියලා දෙන්නකම් ඒක හරියම රසයි. එහෙමද නම් මම ඔයාලට කියලා දෙන්නම්කෝ. මම අද හවසට පැටිස් ටිකක් හදාගන්න ඉන්නවා. අච්චුවෙන් හැදුවා වගේ එකම ගානට මේ වගේ පැටිස් ටිකක් හදාගත්තේ කොහොමද කියලා බලමුද? මුලින්ම පිටි ටික හලා ගන්නවා. පිටි ටික හලාගෙන අවශ්‍ය තරමට ලුණු එකතු කරගෙන අපි ඒක වතුරත් එක්ක අවශ්‍ය පදම වෙනකම් අනා ගන්න ඕනේ. මේ විදිහට වතුර ටික ටික එකතු කරගෙන අනා ගන්න ඕනේ. වතුර වැඩි වුණොත් අපිට අර රොටිය හදා ගන්න අමාරුයි. අතේ ගෑවෙන්නේ නැති තරමට පදම වෙනකන් අනාගෙන අපි ඒකට පොල් තෙල් චුට්ටක් එකතු කරගන්නවා. එතකොට අතේ ඇලෙන්නේ නැහැ. මෙන්න මේ පේන විදිහට පිටි එක හොඳට අපි අනා ගන්න ඕනේ. එතකොට තමයි පිටි ගුලිය සොෆ්ට් එකට එන්නේ. මේක අපි අනලා විනාඩි 10ක් 15ක් විතර තියලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ පේන විදිහට ඇඟිලි වලින් මිරිකලා ගත්තාම එකම ගානට ඒ බෝල ටික ගන්න පුළුවන්. බෝල ටික මේ විදිහට හදාගෙන අපි පැටිස් එක මැදට එකතු කරන එළවලු මිශ්‍රණය හදා ගන්නවා. මැදට එකතු කරන එළවලු මිශ්‍රණය හදා ගන්න කාල සීමාව හොඳටම ප්‍රමාණවත් බෝල ටික පිපෙන්න. ඉතින් මම මගේ එළවලු මිශ්‍රණයට යොදාගත්තේ කැරට්, ලීක්ස්, අර්ධාපල්ලල විතරයි. අවශ්‍ය තරමට කෑලි මිරිස්, අමු මිරිස්, ලුණු එකතු කරගෙන මේ විදිහට ඒ ටෙම්පරාදුව හදාගෙන පැටිස් ටික හදාගන්න තමයි තියෙන්නේ. මම ඔක්කොම මේ විදිහට එළවලු ටික මැදට එකතු කරගෙන පැටිස් ටික එකම ගානකට හදාගත්තා. ඊට පස්සේ ගැඹුරු තෙලේ බැඳ ගන්නවා. ඉතින් මේ විදිහට ලස්සන පාටකට එන්න තෙල් එකට කහකුඩු ටිකක් එකතු කරගත්තාම ලස්සන පාටක් ගන්න පුළුවන් මේ පේන විදිහට. ඔන්න ඔය විදිහට තමයි මම මගේ පැටිස් ටික හදාගත්තේ. ඉතින් වීඩියෝ එක ලස්සනයි නම් වටිනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝටම තෙරුවන් සරණයි.